මුදලාලි මේ ඊස් කිලෝ එකයි සීනි කිලෝ දෙකකුයි දෙන්නකෝ. ඊස් කිලෝ එකකට සීනි කිලෝ දෙකක් මදි නේවා. හරියට පදමෙන්නේ මේ කලබලස ඒ මගුල් කරන්න බෑ. මේ බේකරියට ගෙනියන්නේ විකාර කියවන්න එපා. සොසේජස් තියනවද? ඒව නෑ මල්ලි මේකේ. මේ ටෙම්පර්ඩ් ගාස් තියද වයින් ඉන්නේ ටෙම්පර්ඩ් ගාස් එක. ඒව කොහෙද ඔය මේකේ? මාළු කැමයක් දෙනවා. ඒවත් නෑ බා. ඒකක් නැද්ද? යකෝ අහන මගුල නෑනේ මුදලාලි. ලෑලි තියනවද? ලෑලි? ඒ මොකටද ලෑලි? මේ මගුල වහලා දාන්න. ඒක ඉල්ලන කිසිම දෙයක් නැහැ. මේව වහලා දාන්න තමයි ඕනේ. කිසි කමකට වැඩ පුදුන රටට වැඩ කුට්ටිය. පොලිසියට වැඩ කුට්ටිය. මුදලාලි බිග් ප්‍රෙෂර් එකක් දෙන්න. ඈ? මුදලාලි මොනවද කරන්න යන්නේ බඩු දෙන්නකෝ. මේ මොකද යකෝ මේ? ඒ නංගි ඒ මල්ලි කෙනෙක් නේ. අනික ඉඳයියා හොයන්න බෑ බං කවුද කියලා. ඒ නංගි ඒ වල්පන් දීමු. නියුම් වෛරස් එකක්ද මේ? කවුද මේ? මෙන්න මට දිව දික් කරනවා. සමුස්සලාට හරියට පොලිමකවත් ඉන්න දෙන්නේ නැහැ නේ අයිසේ. මොනා කරන්නේ? දිව දික් කරනවා දැන් තමස දැක්කද? දැක්කිනු නෑ සර්. දැක්කේ නැත්තම් කොහොමද දිව දික් කරා කියන්නේ? මියාගේ මාස්ක් එක පුල් වුණා. ඇත්ත තමස මේ නංගිට මල්ලිට මේ දිව දික් කරා කියන්නේ? නෑ සර්. මන් දිව දික් කරේ නෑ සර්. එහෙනම් තමසගේ මාස්ක් එක උල්ලුණා කියන්නේ? මාක්සි කුල්ලුනා කියලා. එයා කොහොමද කියන්නේ? මම දිවමයි දික් කරේ කියලා. දිව නැත්තම් මොකද මිනිස්සු තමසක උතන උල්ලෙන්න තියෙන්නේ? මේ තමුසට මොකක් කරන්න බෑ මනුස්සෝ. යනවා. නැග කිප්පේ. නම් එපාත බයි කරලා දාගන්න. යනවා. අනිත් එක මනුස්සෝලා ඉන්න දෙන්නේ නැහැ. හොඳ වැඩි උකට. ආව මෙතන මට දිව දික් කරන්න. ඔය අමුකලනේ මීටර් දෙකක් දුරින් ඉන්නේ. එන්න මෙයා ළඟට. එයි. මුදලාලි අරවනේ මොනවද? අර අරවානේ දන්නේ නැද්ද? අරව කියන්නේ සැමන්. නුත්තකින් සමන්ද? සමන් නෑ.